ආණ්ඩුවෙන් සත්තු ගණන් කරන්න යනව නේද? මට තියෙනවා මේ ප්‍රශ්න ටික. මේවට උත්තර තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මේගොල්ලෝ දීලා තියෙනවා විනාඩි 5කින් ඇතුළත සත්තු ගණන් කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි විනාඩි 5ක් ඇතුළත වඳුරු රංචුවකට මීටර 100ක් 200ක් යන්න පුළුවන්. ගණන් කරන වෙලාවේ නාගරික ප්‍රදේශයක ඒ වගේ දෙයක් වුණොත් ඒ කියන්නේ ගෙවල් ළඟ ළඟ තියෙන පැත්තක ගෙවල් 20කින් විතර ඒ වඳුරු රංචුව ගණන් කරන්න ඉඩ තියෙනවා. දෙක ඉත්තෑව ඌර වගේ සත්තු කෑම හොයාගෙන එළියට එන්නේ ගොඩක් වෙලාවට රැට. එතකොට ගණන් කරන වෙලාවේ උන් මග හැරෙනවා. 3 සමහර සත්තු කෑම හොයාගෙන සමහර වෙලාවල් වලට කැලේ ඉඳලා ගම් වලට එනවා. මේ ගණන් කරන වෙලාවේ උන් කැලේ ඉන්න ඉඩ තියෙනවා. 4 සමහර සත්තු කැලෑවල ඉඳන් ගම් වලට එන්නේ සමහර කාලවලට. උදාහරණ නියම් කාලෙදී වතුර කෑම හොයාගෙන සත්තු ගම් වලට එනවා. ගණන් කරන වෙලාවේ උන් කැලෑවල ඉන්න ඉඩ තියෙනවා. 5 සමහර මිනිස්සුන්ට ඉඩම් 2 3ක් තියෙනවා. ඊට අමතරව කුමුරු ඉඩනුත් තියෙනවා. ඒවයේ ඉන්න සත්තුත් මේ සංගණනයෙන් මග හැරෙනවා. 6 ලංකාවේ සමහර මිනිස්සුන්ට අක්කර ගණන් ලොකු ඉඩම් තියෙනවා. ඒතකොට සම්පූර්ණ ඉඩමෙම ඉන්න සත්තු එක මිනිස්සෙකුට ගණන් කරන්න ප්‍රායෝගිකව බෑ. ඉතින් උනුත් මග ඇරෙනවා. 7 සමහර ඉඩම් වල අයිතිකාරයෝ ඉන්නේ පිටරට. නැත්තම් වෙන පළාත්වල. එතකොට ඒ සත්තුත් මේ සංගණනේ නෑ. 8 ලංකාවේ ඉඩම් වලින් සාමාන්‍ය 40%ක් විතර තියෙන්නේ ආණ්ඩුවේ. උදාහරණයකට දුම්රිය දෙපාර්තමේන්තුවේ තමයි වැඩිම ඉඩම් තියෙන්නේ. ආණ්ඩුවේ නිලධාරි මේ සංගණනේ ඉන්න හින්දා ඒ ඉඩම් වල ඉන්න සත්තු ගණන් කරන්න වෙන්නේ නැහැ. උදාහරණයකට ඒ ගණන් කරන වෙලාවේ රේල් පාරවල් වල ස්ටේෂන් වල වහලවල් වල වඳුරෝ ඉන්නවා. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවේ හිස් ඉඩම් තියෙනවා ලංකාව පුරාම. එතකොට කවුද උන් ගණන් කරන්නේ? 9 වාණිජමය වශයෙන් වගා කරලා තියෙන වතු සමාගම් වල තියෙන ලොකු දැවැන්ත ඉඩම් තියෙනවා තේපොල් රබර් වගේ. එතකොට ඒවැය ඉන්න සත්තු කවුද ගණන් කරන්නේ? 10 ආණ්ඩුව මේ වැඩේට විරුද්ධ. මේක කරලා වැඩක් නැහැ කියලා නිකන් කේන්තියෙන් ඉන්න මිනිස්සු එහෙම නැත්තම් මාලිමාව එක්ක තරහ අය සත්තු ගැන දාර බොරු කියන්න පුළුවන් නිලධාරීන්ට. දැන් මට පුළුවන් අපේ වහලේ වඳුරු 100ක් කියලා ඉන්නවා කියලා කියන්න. මොකද ඉතින් නිලධාරියා ඉතින් නැහැ කියන්නේ. හරි. 11 දැන් හිතමු ওই විදිහට වැරදියට ගණන් කළා කියලා. මේ දත්ත ඇත්තටම එකතු කරන්නේ කවුද? ඒකට එප් එකක් හරි ක්‍රමවේදයක් හරි තියනවද? මේක කරන එකේ ලොකුම වගකීම තියෙන්නේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර කියන නිලධාරියට. එතකොට එයාට අයිති ප්‍රදේශය කියන්නේ වසමක්. ඒකේ සාමාන්‍යයෙන් ලංකාවේ ගෙවල් 300ක් 500ක් වගේ අතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ කට්ටියයි කුපනිස නිලධාරියයි අතර කමියුනිකේෂන් එක මොන වගේ එකක්ද? ඒකට වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. දැන් අපි හිතමු මේක මේ විදිහට වැරදියට හරි කරලා ඉවරුනාම දත්ත ගොඩක් එනවා. අපි හිතමු වඳුරු ලක්ෂයයි මොනරු 50000යි දඬුලෙන්නු 25000යි කියලා. ඊට පස්සේ මොකද්ද උන්ට කරන්නේ?